Hi, welcome to my channel. මේ තියෙන්නේ Costco එකේ Ninja Lux Cafe coffee machine එක. මේක තමයි අපි ගත්තේ. හරි. දැන් අපි හදන්නේ අද ජනවාරි මාසේ මැද මේක unbox කරන්න. අපි ගොඩක් කල් හිතලා තමයි මෙහෙම coffee machine එකක් ගත්තේ ගෙදරට. දර්ශන විතරයි coffee බොන්නේ. මම ඇත්තට coffee බොන්නේ. මම හිතන් ඉන්නේ milk froth කරලා මාටයි සායි උයි බොන්න. හරි. මේ තියෙන ස්ටාර්ටර් කිට් එක අපි ඒක එළියට ගන්නවා. ඊට පස්සේ coffee machine එක එළියට ගන්නවා. මේ තියෙන power plug එක. ඔන්න ඔය තියන්නේ අපේ coffee machine එක. මේ වීඩියෝ එක විනාඩි 17මාරක් විතර දිගයි. ඇත්තටම අපිට මේ coffee machine එක unbox කරන්න පැයකමාරක් විතර ගියා. මේ ඉතින් short clips තමයි මේ ඔයගලන්ට පෙන්නන්නේ. හරි. අපි kitchen counter එකේ coffee machine එක තියාගත්තා. තියාගෙන මේකේ තියෙන එක stickers චුට්ට ගැලෙව්වා. කොනකින් පටන් අරගෙන මේකේ එහෙම මෙහෙන් තියෙන හැම එකම බැලුවා බලලා වීඩියෝස් බලලා ඒ වීඩියෝස් වල හැටියට තමයි අපි අන්බොක්ස් කරේ. පිටිපස්සෙන් තියෙනවා මෙහෙම වෝටර් ටැංක් එක. ඒක ඇතුලේ තියෙනවා වෝටර් ටැංක් ඉන්ස්ටලේෂන් ගයිඩ්ලයින් එක. ඊට පස්සේ ඉස්සරහ තිබ්බේ අර මිල්ක් ෆ්‍රොත් කරන කප් එක. ඔන්න ඒ කප් එක තමයි දැන් අපි එළියට ගන්නෙ. නිකන් බේසික් අයිඩියා එකක් දෙනවා නම් මේක ඇවිල්ලා coffee beans අපි අරගෙන coffee beans machine එකට දාලා machine එකෙන් grind කරගෙන ඊට පස්සේ grind කරපු ටික ආයි machine එකට දාලා coffee අරගෙන milk coffee බොනවා නම් milk froth කරලා අර coffee එකට දාලා තමයි අපි coffee එක බොන්නේ. හරි. මේ තියෙන්නේ milk froth කරන cup එක කියලා තමයි මම කලිනුත් කිව්වේ. හරි. ඔන්න ඕක. ඒක ඇතුලේ තියෙනවා froth කරාම wand එක clean කරන්න ඕනේ instructions ටික. මම තව චුට්ටකින් ඒක පෙන්නනවා. මේ තියෙන cleaning after frothing. Ninja Lux Cafe. Best froth results ගන්න හැටි කියනවා. ඒකේ තිබ්බ cold milk use කරන්න කියලානේ. අපි fridge එකෙන් තමයි milk use කරන්නේ. හරි. ඔන්න අපි starter kit එක open කරා. Cleaning accessories තියෙනවා. coffee machine එකේ එක කෑල්ලක් තියෙනවා. ඒකට කියන්නේ porta filter කියලා. porta filter එකත් මේක ඇතුලේ තියෙනවා. තව temper කියලා එකක් තියෙනවා. අර coffee ටික flatten out කරන gadget එක තියෙනවා. මේක baskets තියෙනවා. ඔය තියෙන porta filter එක. තව මේ පෙට්ටිය පොඩි ක්ලිප් එකකුත් මම ගත්තා clearly. ඔය තියෙන tamper, funnel, baskets and porta filter. ඔය ටික තමයි මේ starter kit එකේ තියෙන්නේ. මේ තියෙන්නේ coffee machine එකේ ඉස්සරහා පැත්ත. අර සයිඩ් එකේ තියෙනවා accessory storage එකක්. පොඩි cupboard එකක් වගේ කෑල්ලක්. ඒකේ අර starter kit එකේ තිබ්බ gadgets ටික දාලා තියන්න පුළුවන්. තියෙන accessory storage කියලා. අන්න ඒක. Okay. ඒකත් හරි. ඊළඟට අපි කරන්න යන්නේ water tank එක fit කරන එක. නෑ sorry. ඊළඟට අපි කරන්න යන්නේ මෙන්න මේ screen එකේ sticker එක ගලව ගන්න එක. මම හිතුවා මම වීඩියෝ එක මට මතකයි කියලා. මට එහෙම මතක නෑ බලන්න. හරි. sticker එක ගලවලා
හරි ඔන්න දැන් තමයි අපි වෝටර් ෆිල්ටර් එක සෝරි වෝටර් ටැංක් එක වෝටර් ෆිල්ටර් ඉන්ස්ටලේෂන් එක කරගන්න යන්නේ මේ වෝටර් ටැංක් එක වෝටර් ෆිල්ටර් ඉන්ස්ටලේෂන් එක තමයි දැන් කරන්න යන්නේ ඉස්සෙල්ලාම අපි මෙෂර් කරන්න යනවා වෝටර් වල ඒ කියන්නේ අපේ ගෙදර තියෙන වතුර වල හાર્ඩ්නස් එක ඒක මෙෂර් කරලා ඒකට හරියන්න තමයි settings දාන්න ඕනේ දැන් අපි මේ කිට් එක ඕපන් කරන්න යන්නේ මේ තියෙන වෝටර් ෆිල්ටර් එක අපි ඒකත් වතුරේ පොඩ දාලා තියන්න කියලා ඉන්ස්ට්‍රක්ෂන්ස් වල තිබ්බා. ඉතින් අපි ඒක කරන ගමන් දැන් තියෙන්නේ. ඔතනලා තියෙනවා. පාර්ට්නර්ස් එක එතකොට එකයි කියලා ගන්න ඕනේ මැෂින් එක. මේ තියෙන ගැජට් එකේ තමයි අපි කොෆි ටික හදලා ඉවරුනම කුඩු ටික හලන්නේ. හරි. දැන් ඔන්න වෝටර් ටැංක් එකට වෝටර් ෆිල්ටර් එක සෙට් අප් කරනවා. සෙට් අප් කරලා වෝටර් ටැංක් එක කොෆි මැෂින් එකට හයි කරනවා. ට්‍රයිස් 3කින් විතර මෙයා වෝටර් ෆිල්ටර් වෝටර් ටැංක් එක සෙට් කරගත්තා මැෂින් එකට. මොකද පොඩි ගැප් එකක් හිටිනවා සමහර ලාවට ඒක හිටින්න නැති වෙන්න සෙට් කරනවා. සෙට් නැහැ. හරි වෝටර් ටැංක් එකත් සෙට් කරා. ඊට පස්සේ වෝටර් ෆිල් කරා. මේ තියෙන ස්ක්‍රීන් එක grind froth කොෆි එක දෙන්න පෙන්නන්න වම් පැත්තේ කොනෙම තියෙන grind section එක එහා පැත්තේ දකුණු පැත්තේ කොනෙම තියෙන froth section එක මැද තියෙන්නේ අපිට ඕන කොෆි එකේ strongness එක decide කරන section එක හරි මේ තියෙන්නේ අපේ coffee beans bag එක kilo coffee තමයි අපි first time ගත්තේ මේකට මේ බෑග් හරියම මාර සුවඳයි. කොෆි ස්මෙල් එකට ආස කෙනෙක් නම් කොෆි බෑග් බීන්ස් බෑග් එකක් අරගෙන සුවඳ බලන්න මාර ෂෝක්. මම කොෆි ස්මෙල් එකට ආසයි කොෆි මට හිතේ ඒ උනට බොන්න බෑ. හරි අපි කොෆි බීන්ස් ටික දාගත්තා. දැන් තියෙන්නේ කොෆි හදන්න. අපි ඇත්තටම පළවෙනි කප්ස් දෙකක් තුනක් විතර ගියා අපිට අල්ල ගන්න වැඩේ. දැන් මේ පළවෙනි try එක තමයි මම හිතන්නේ මම වීඩියෝ කරේ. ඊපස්සේ දෙවෙනි try එක වීඩියෝ කරලා නැහැ. ආයි third try එක වගේ වීඩියෝ කරලා තියෙනවා. ඔන්න ඔහම පෝටා ෆිල්ටර් එක දාලා බීන්ස් ටික ග්‍රයින්ඩ් වෙන්න සෙට් කරන්න තියෙනවා.
හරි දැන් අර ග්‍රයින්ඩ් වෙච්ච කොෆි ටික ෆ්ලැටන් කරලා ආයෙ මැෂින් එකට දාලා කොෆි ගන්න යන්නේ කප් එක තියලා. ඊළඟට වෙච්ච වැඩේ කියන්නේ ඉස්සෙල්ල බූවෙන ෂොප් එක ගාව ඉක්මනට වැඩි මේක කොෆි මොලිකියුල්ස් මෙන්ටෙන්ස් ඉක්මනට කොෆි ගන්න ඉක්මනට රන් වෙලා තියෙන කෝස් එක දෙන්නේ තාම එක ෆයින් කරන්න රෙකමන්ඩ් කරනවා 1000කට කරන්න කියලා. දැන් මෙතන තියෙන ලයින් ෆයින් ඇඩ්ජස්ට්මන්ට් එක 1000කට අඩු වෙනවා. ෂොප් එක ගන්න හරි ඊළඟට වෙච්ච වැඩේ කියන්නේ අපේ දර්ශනත් වීඩියෝ එකට පොඩ්ඩක් කන්ට්‍රිබියුට් කරා. කිව්වත් වගේ අපේ third coffee cup එක තමයි දැන් අපි මේ හදන්න යන්නේ settings adjust කරලා hopefully this will be the proper coffee cup that we get. හරි last step එක තියෙන්නේ milk froth කරන්න. dairy කියන milk option එකයි frothing එකයි අපි set කරනවා. මේ වීඩියෝ එක මෙච්චර දුර බලුවා නම් ගොඩක් thank you. I know it was not that interesting. But thank you for watching. තව චුට්ටයි තියෙන්නේ ඒ ටිකත් බලන්න. මතක් කරලා අපේ channel එකට subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, share කරන්න, comment කරන්න. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. milk ටික froth කරාට පස්සේ අපිට කරන් තියෙන්නේ coffee එකට milk එක දාලා coffee ටික බොන්න. තාම froth වෙනවා. බලමු. ඇත්තටම මම frothing ගැන එහෙම ලොකු idea එකක් නැහැ. හැබැයි froth කරපු milk වලට මම ආසයි. ගොඩක් අය සමහර අය ආසත් නැහැ froth කරනවට milk. කියන්නේ
ෆුල් ක්‍රීම් මිල්ක් වලට මිල්ක් විදිහටම බොන්න කැමති අයත් ඉන්නවා. මෙන්න මේ විදිහට පෝන්ඩ් එක ක්ලීන් කරන්නත් ඕනේ. I think we need a different tissue හරියන්නේ නැහැ මම හිතන්නේ දිගටම කරද්දි වෙන මොකක් හරි එකක් ගන්න වෙයි ක්ලීන් කරන්න. මේ තියෙන අපි අර හදාගත්ත කොෆි එක. ඒකට මිල්ක් ටික දාන්න යන්නේ. මම නම් නෙවෙයි මේව කරේ දර්ශන තමයි. ඊට පස්සේ යා කොෆි බොන වීඩියෝ එකකින් කොෆි බොන ක්ලිප් එකකින් මේ වීඩියෝ එක එන්ඩ් වෙනවා. ආයිමත් කියන්න තියෙන්නේ මෙච්චර දුර මේ වීඩියෝ එක බලුවා නම් thanks a lot. We hope you enjoyed. Bye bye. How is it? It's good.